SMC method කියන්නේ මොකක්ද? මොකක්ද මේ බේසික් concept එක? මේකදී අපි මේන්ලි දැනගන්න ඕන දේවල් මොනවද සහ ඒක අපිට ලෙසින් කරගන්න යූස් කරන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් මොනවද? ඒ වගේම ඒ ඉන්ඩිකේටර්ස් වලට වැඩිපුර කන්ෆ්ලුවන්සස් ගන්න පුළුවන් නම් තව ඉන්ඩිකේටර්ස් යූස් කරන්න පුළුවන් කොහොමද? එක්ස්ට්‍රීම් OB එකක් එහෙම නැත්නම් වැලිඩ් OB එකක් අඳුර ගන්න ක්‍රම කීපයක් මේ වගේ දේවල් අපි දැන් ඔල්රෙඩි කතා කරලා තියෙනවා. ඒකට ඒක ගැන අයිඩියා එකක් තියෙනවා. මේකත් අතරම වැලිඩ් OB එකක් අඳුර ගන්න තියෙන ඉතාම සාර්ථක ක්‍රමයක්. සහ මේක සාමාන්‍යයෙන් හැම වෙලෙම හැමතැනම දකින්න නැති වුණාට ට්‍රෙන්ඩිං මාකට් එකකදී සාමාන්‍යයෙන් දකින්න පුළුවන් සහ එහෙම ආවොත් ඒ ෆෝමේෂන් එක ආවොත් ඇත්තටම ඒක ගොඩක් දුරට සාර්ථක එන්ට්‍රි එකක් වෙන්න තියෙන chance එක වැඩි. මේක හරි සරල දෙයක්. මෙතෙන්දී මේ අපි කතා කරන්නේ OB එකේදී දෙන කැන්ඩල් කන්ෆර්මේෂන් එක ගැන. අපි ඕනම ට්‍රේඩර් කෙනෙක් මුලදී ඉගෙන ගන්න දෙයක් කැන්ඩල් එකක් කියලා කියන්නේ අපි බලනවා මෙතන මේ දැන් මම මේ එක්සැම්පල් එකකට ඔයාලට රීප්ලේ කරලා අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම් හොඳම දේ ට්‍රේඩ් එකේ ට්‍රෙන්ඩ් එකේ පැත්තට ට්‍රේඩ් එක ගන්න එක. එහෙම නැත්නම් කවුන්ටර් ට්‍රේඩ් කරන එක රිස්කි වෙන්න පුළුවන්. නමුත් කරන අයත් ඉන්නවා. ඉතින් මෙතනදී බලන්න ඕනේ දැන් මේ වගේ OB එකකට මාකට් එක ආවට පස්සේ එතනදී දෙන කැන්ඩල් කන්ෆර්මේෂන් එක මොන වගේද කියලා. ඉතින් මේ වගේ OB එකකදී මේ විදිහට පින් බා කැන්ඩල් එකක් ෆෝම් කරනවා නම් දැන් අපි මේක මේ මාකට් එකේ දැන් මෙතන රිවර්සල් එකක් නේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී පින් බා කැන්ඩල් එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ මේ දිග වික් එකක් තියෙන එක. මේකේ දාල වශයෙන් තේරුම තමයි මෙතනදී බයර්ස්ලා ටික ඔක්කොම මේ විදිහට මාකට් එක උඩට අරගෙන ගිහිල්ලා යාළගේ ටේක් ප්‍රොෆිට් කරලා යාළා මාකට් එකෙන් අයින් වෙනවා කියන එක තමයි මෙතන සයිකොලොජිකල් රීසන් එක කියලා අපි කියන්නේ. එතකොට ඒ වගේ ෆෝමේෂන් එකක් එක්ක මෙහෙම ලෝන් වික් එකක් උඩට ඇවිල්ලා මේ විදිහට පල්ලෙහායින් කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ ඇත්තටම මෙතනදී ඔයාලට ට්‍රේඩ් එකකට ඔපචුනිටි එකක් තියෙනවා. මොකද මෙතනදී මාකට් රිවර්සල් එකක් තමයි මේ විදිහට පෙන්වන්නේ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ විදිහට මෙතනින් උඩට ඔයාලට ස්ටොප් ලොස් එක තියාගෙන එකට දෙක හරි එහෙම නැත්නම් ඔයාලා ෆිබොනාචි වගේ යූස් කරලා ගන්නවා නම් ඔයාලගේ ට්‍රේඩ් එක ඒ කියන්නේ ට්‍රේඩ් එක කියන්නේ ඔයගොල්ලන්ගේ ටේක් ප්‍රොෆිට් ටාගට් ඒක ඒ විදිහට ඔයාලගේ මේ මෙතඩ් එකට අනුව තියාගෙන අපිට පුළුවන් මේ කැන්ඩල් කන්ෆර්මේෂන් එකත් එක්ක ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. හැබැයි මගේ සජෙෂන් එක මේක මේ විදිහටම කැන්ඩල් එක විතරක්ම පදනම් වෙලා ගන්න එපා. වොලියුම් ඉන්ඩිකේටර් එකක් බලන්න. වොලියුම් එක මේ විදිහට හයි වොලියුම් එකක් මෙතනදී ලෝඩ් වෙලා තියෙනවා නම් මෙන්න මේ කන්ෆ්ලුවන්ස් එකත් එක්ක ඔයාලා ට්‍රේඩ් එක එන්ටර් වුණොත් ඒ ට්‍රේඩ් එක විනින් ට්‍රේඩ් එකක් වෙන්න තියෙන ඔපචුනිටි එක ඉතාමත් වැඩි. අපි මේක දැන් ප්ලේ කරලා බැලුවොත් මෙන්න මේ විදිහට දැන් මෙතන මම ගත්ත එක රීප්ලේ කරලා ගත්ත එක නම් ගිහින් තියෙනවා ගත්ත ටාගට් එකට. ඉතින් මේ විදිහට ඔයාලට සාර්ථක එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. පින් බා කැන්ඩල් එකක් ෆෝම් වෙලා වොලියුම් එකත් ඒත් එක්ක එකට ලෝඩ් වෙලා තියෙනවා නම් එතනදී අපිට මාකට් රිවර්සල් එකක් කියලා අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා OB ස්කීපයක් තියෙනවා නම් එක්ස්ට්‍රීම් OB එකට යනකම්ම DCA කරන්න. හැබැයි ඒක ටිකක් ෆියුචර් මාකට් එකකදී ඩොලර් කොස්ට් ඇවරේජ් කියන එක ටිකක් රිස්කි වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හරියටම අපි වැලිඩ් OB එක අයිඩෙන්ටිෆයි කරගන්න එක ෆියුචර් මාකට් එකේ ප්ලේ කරනවා නම් වැදගත් වෙනවා. ඉතින් මේක ඇත්තටම මම පර්සනලි දැකපු සාර්ථකම ක්‍රමයක් වැලිඩ් OB එකක් අයිඩෙන්ටිෆයි කරගන්න විදිහ.